ඉස්කෝලේ කාලේ ඔක්කොම එක්සෑම් ෆේල්. ටීචර් කිව්වා උඹෙන් වැඩක් නැහැ කියලා. යුනිවර්සිටි යන්න එන්ට්‍රන්ස් එක්සෑම් එක 3 පාරක් ලිව්වා. පළවෙනි දෙපාරම ෆේල්, තුන්වෙනි පාර පාස්. ජොබ් 30කට ඇප්ලයි කරනවා 29ක් රිජෙක්ට්. එක ජොබ් එකක් KFC එකේ. ඒකෙත් 24 දෙනෙක් හිටියා. 23 දෙනෙක්ම සිලෙක්ට් වුණා. මෙයා රිජෙක්ට්. මෙයාට අවුරුදු 31 දී හම්බ වෙනවා ඉන්ටර්නෙට් එක. මෙයා ඉස්සෙල්ලාම සර්ච් කරන වචනේ මොකක්ද? බියර්. මෙයා ඉන්ටර්නෙට් එකේ දකින්නේ ජර්මන් බියර්, ඇමරිකන් බියර් කියලා විතරයි. මෙයාගේ රටේ නම මෙයා එතනදී දකින්නෙත් නැහැ. මෙතන තමයි එයාගේ ටර්නින් පොයින්ට් එක. මෙයා මේකෙත් පටන් ගන්න ෆස්ට් බිස්නස් එක, සෙකන්ඩ් බිස්නස් එක, තර්ඩ් බිස්නස් එක. තුනම ෆේල්. හැබැයි මෙයා අතහැරියේ නැහැ. මෙයා හදනවා ලෝකෙ ලොකුම ඔන්ලයින් shopping platform එකක් වෙන Alibaba platform එක. එයා හැම වෙලාවෙම හිතුවේ අද දවස් අමාරුයි, හෙට තවත් අමාරුයි. උත්සාහ කරොත් අනිද්දා අනිවාර්යෙන් හරියනවමයි. ඒ තමයි අපේ කතාවේ කතානායකයා වන ජැක් මා. ඇයි මං ඔයාලට මේ කතාව කිව්වේ? මේ කතාවේ ඉන්නේ උපතින්ම අතිදක්ෂයෙක් නෙවෙයි. වාසනාවන්ත කෙනෙකුත් නෙවෙයි. හැබැයි මේ කතාවේ ඉන්නේ කවදාවත් අතාරින්නේ නැහැ කියලා තීරණය කරපු මිනිහෙක්.